ඔයාටත් එක්සල් එකේ මෙහෙම වෙලා තියෙනවද? ඔයා මේ වගේ තියෙන වැලියුස් ටික එකතු කරගන්න try කරනවා. ඒ වුණාට උත්තරේ හරියට එන්නේ නැහැ. මේකට හේතුව මොනවද? මේක කොහොමද අපි හරියට ෆෝමැටිං කරගන්නේ කියලා බලමු. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ නම්බර්ස් ඒ වගේම ටෙක්ස්ට් අපි දෙකම එකට දාලා තියෙන්නේ. Excel එකේ numbers text දෙකම එකට දැම්මොත් ඒක text එකක් විදිහට තමයි හඳුනගන්නේ. ඒ නිසාම තමයි අපිට මෙතන total එක ගන්න බැරි. එතකොට අපි මේක සාමාන්‍ය numbers විදිහට record කරලා formatting එකෙන් මේ kilogram කියන එක මේකත් එක්ක එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ total එක ගන්න. මෙතන අපි data එක numbers විදිහට සාමාන්‍යයෙන් type කරගෙන තියෙන්නේ. මම මේක highlight කරලා control 1 press කරන්න. මෙතනින් custom formatting එක select කරලා මෙතන general වෙනුවට අපි දාන්න යන්නේ hash වලින් 3ක් ආයෙමත් hash වලින් 2ක් 0.00 මේක තමයි සාමාන්‍ය number formatting එක. space එකක් ගහලා double quotation එක ඇතුලේ මම kg කියලා දාගන්න. ඒ කියන්නේ සාමාන්‍ය number එක දාලා ඊට පස්සේ end එකේදී kg කියලා දෙන්න. that's it. මං okay කියලා දෙන්නම්. දැන් බලන්න අපේ number එකට kg එක add වෙලා තියෙන්නේ. මට ඕන නම් මෙතන අලුත් number එකක් දාගන්න. මම 1.2 කියලා type කරලා enter කළොත් automatically kg කියන එක මෙතනට එනවා. එතකොට formatting එක හරි. දැන් බලමු මේකේ total එක වැඩ කරනවද කියලා. මේ සේරම එකතු කරන්න මං highlight කරලා alt එක equal ගහන්න. දැන් බලන්න total එක හරියට ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්කම kg කියන part එකත් ඇවිල්ලා තියෙන්නේ.